අයිබෝවන් සුබ දවසක්. ඔබ මෙතෙක් වේලා බලා සිටි මොඩියුල් අංක 2 තමයි අද අපි ආරම්භ කරන්නේ. මේ යටතේ අපි පළමු කොටස සාකච්ඡා කරනවා. මොඩියුල් අංක 2 තමයි ඉගෙනුම් ක්‍රමවේද කියන්නේ. මෙහි පළමු කොටස ලෙස අපි ඉගැන්වීමේ කලාව සහ මූලික සිද්ධාන්ත පිළිබඳව සාකච්ඡා කරමු. මෙම සාකච්ඡාවේ මූලාශ්‍ර ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය මූලාශ්‍ර සහ ප්‍රධාන ඉගෙනුම් සිද්ධාන්ත පදනම් කරගනිමින් සකස් කරලා තිබෙන්නේ. පළමුවෙන්ම අපි බලමු ඉගැන්වීම කියන්නේ මොකක්ද කියලා. ඉගැන්වීම කියන්නේ හුදෙක් දැනුම ලබා දීමෙන් ඔබට ගිය ඉගෙනුම්කරු තුළ සාපේක්ෂව ස්ථාවර චර්යාත්මක ඥානාත්මක සහ ආකල්පමය වෙනසක් ඇති කිරීම අරමුණු කරගත් ක්‍රමානුකූල සහ අන්තර්ක්‍රියාකාරී ක්‍රියාවලියක්. එය ගුරුවරයා ශිෂ්‍යයා විෂය මාලාව සහ ඉගෙනුම් පරිසරය අතර සිදුවන ගතිකශීලී සංනිවේදනයක්. ඉගැන්වීම පිළිබඳ නිර්වචන. අධ්‍යාපන විද්‍යාඥයින් සහ විවිධ ඉගෙනුම් සිද්ධාන්තවලට අනුව ඉගැන්වීම විවිධ අයුරින් නිර්වචනය කරලා තිබෙනවා. පළමුව සාම්ප්‍රදායික නිර්වචන. ඉගැන්වීම කියන්නේ පරිණත පුද්ගලයෙකු විසින් අපරිණත පුද්ගලයෙක්, ඒ කියන්නේ ගුරුවරයා සහ ශිෂ්‍යයා වෙත දැනුම, කුසලතා සහ සාර ධර්ම ප්‍රවාහනය කිරීමේ හෝ සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියක්. ජෝන් ඩිවි ගේ නිර්වචනයට අනුව ඉගැන්වීම කියන්නේ සමාජීය ක්‍රියාවලියක්. එහි ගුරුවරයාගේ කාර්ය වෙන්නේ සිසුවාගේ ස්වාභාවික නැඹුරුතාවයන් හඳුනාගෙන ඒවා අර්ථවත් අත්දැකීම් බවට පත්කිරීමේ මඟ පෙන්වීම. ඥාන නිර්මාණවාදී නිර්වචනයේ සඳහන් වෙන්නේ ඉගැන්වීම කියන්නේ ශිෂ්‍යයාට තමන්ගේ දැනුම ගොඩනගා ගැනීමට අවශ්‍ය හිතකර පරිසරය, අත්දැකීම් සහ මඟ පෙන්වීම සකස් කර දීමේ ක්‍රියාවලියක්. මීළඟට එච්.සී. මොරිසන් විසින් හඳුන්වා දෙන්නේ ඉගැන්වීම කියන්නේ වඩාත් පරිණත පෞරුෂයක් සහ අඩු පරිණත පෞරුෂයක් අතර සිදුවන දෙවැන්නාගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කර ඇති සමීප සම්බන්ධතාවයක් විදිහට. අධ්‍යාපනවේදී ඉගැන්වීම ද්විත්ව ස්වභාවයක් ගන්නවා. එය එක විටක කලාවක්, ඒ වගේම අනෙක් විට විද්‍යාවක් විදිහට වර්ග වෙනවා. මෙහිදී අපි පළමුව බලමු ඉගැන්වීම විද්‍යාවක් ලෙස සලකන්නේ කොහොමද කියලා. ඉගැන්වීම විද්‍යාවක් ලෙස සලකන්නේ ක්‍රමානුකූල, පර්යේෂණාත්මක සහ සාක්ෂි මත පදනම් වූ ක්‍රියාවලියක් නිසා. මෙහි විද්‍යාව ලෙස අපි කොටස් 3කට වෙන් කරනවා. 1. මනෝවිද්‍යාත්මක පදනම. ඉගැන්වීමේ චර්යාවාදය, ඥානය සහ මානවවාදය වගේ විද්‍යාත්මක ඉගැන්වීම් සිද්ධාන්ත භාවිතා කරනවා මෙහිදී. මීළඟට සැලසුම්කරණය හා ක්‍රමවේද, පාඩම් සැලසුම් සකස් කිරීම, නිශ්චිත ඉගෙනුම් ඵල තීරණය කිරීම සහ සක්‍රීය ඉගෙනුම් ක්‍රමවේද. උදාහරණයක් විදිහට ගැටලු පාදක ඉගෙනුම දක්වන්න පුළුවන් වගේ විද්‍යාත්මක යොදා ගැනීම සිදු කරනවා. මීළඟට 3 වන කොටස තමයි ඇගයීම් සහ මැනීම. ශිෂ්‍යයා ප්‍රගතිය මැනීම සඳහා සංග්‍රහිත සහ නිරූපණ ඇගයීම් ක්‍රමවේද විද්‍යාත්මක උපකරණ ලෙස භාවිතා කරනවා. මීළඟට ඉගැන්වීම කලාවක් ලෙස ගත්තොත් එහි පවතින නිර්මාණශීලී සහ මානුෂීය ස්වභාවය හේතුවෙන් නිසා තමයි මෙය කලාවක් විදිහට සලකන්නේ. නිර්මාණශීලීත්වය සහ නම්‍යශීලීත්වය. විද්‍යාත්මක සිද්ධාන්ත කොතෙක් තිබුණත් පන්ති කාමරයේ මතුවන ක්ෂණික අවශ්‍යතා අනුව පාඩම වෙනස් කිරීමට ගුරුවරයා සතු සහජ හැකියාව සහ නිර්මාණශීලී උපක්‍රම මෙයට අයත් වෙනවා. මීළඟට චිත්තවේගීය සම්බන්ධතා. සිසුන්ගේ හැඟීම් හඳුනා ගැනීම, සංවේදීතාව දිරිගැන්වීම සහ සිසුන් තුළ ඉගෙනීමට ඇති ඇල්ම අවදි කිරීම කලාවක්. ඊළඟට පුද්ගල අනන්‍යතාව. මෙහිදී සෑම ගුරුවරයෙකුටම ආවේනික වූ ආකර්ශනීය ඉගෙනුම් විලාසිතාවක් පැවතීම වැදගත් වෙනවා.
විද්‍යාර්ථීන් මගින් ගුරුවරයාට අවශ්‍ය දැනුම සහ මෙවලම් ලබා දෙනවා. ඒ වගේම කලාව මගින් මේ මෙවලම් පන්ති කාමරය තුළ ප්‍රායෝගිකව සහ භාවිතා කරන්න කොහොමද කියලා අපිට බලලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙනවා. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පවතින අන්තර්ක්‍රියාවේ ස්වභාවය අනුව ඉගැන්වීම් භූමිකා ප්‍රධාන කොටස් 3කට බෙදලා දක්වනවා. එම කොටස් ලෙස සම්ප්‍රේෂණය, ගනුදෙනුව හා පරිණාමනය දක්වන්න පුළුවන්. ඉගැන්වීමේ සම්ප්‍රේෂණ භූමිකාව පිළිබඳව ප්‍රථමයෙන් සාකච්ඡා කරමු. මේ ස්වභාවය ගුරු කේන්ද්‍රීයයි සහ සාම්ප්‍රදායික ප්‍රවේශයක් තියෙන්නේ. මෙහිදී දැනුම සලකනු ලබන්නේ ස්ථාවර වෙනස් නොවන වස්තුවක් විදිහට. ගුරුවරයා සතු දැනුම ඍජු දේශන සහ සටහන් මගින් ශිෂ්‍යයා වෙත සම්ප්‍රේෂණය කරනු ලබනවා. ශිෂ්‍යයා නිෂ්ක්‍රීය ශ්‍රවණය කරන්නෙකු වන අතර තම මතක තබා ගැනීම සහ නැවත ප්‍රකාශ කිරීම මෙහිදී ප්‍රධාන වෙනවා. චර්යාවාදී ඉගෙනුම් ප්‍රවේශ සමග මෙය බද්ධ වෙනවා. මෙහිදී ඉගෙනීමේ ගනුදෙනු භූමිකාව ගැන සාකච්ඡා කරමු. මේ අන්තර්ක්‍රියාකාරී සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශයක්. ඉගෙනුම කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයා සහ විෂය කරුණු අතර පවතින ගනුදෙනුවක් හෝ සංවාදයක් ලෙස සලකන්නේ. ප්‍රශ්න විචාරාත්මක ක්‍රම, සාකච්ඡා සහ සහයෝගීතා ඉගෙනුම් මෙයට අයත් වෙනවා. සිසුන් ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් තර්කණය, විවේචනාත්මක චින්තනය සහ ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කරගන්න ලබනවා. මෙහිදී ඥානනවාදය සහ මූලික ඥාන නිර්මාණවාදය මත පදනම් වෙලා තිබෙනවා. ඊළඟට ඉගැන්වීමේ පරිණාමන භූමිකාව. මෙහිදී මේ පුද්ගලයා කේන්ද්‍රීය සහ සමාජීය වශයෙන් නැඹුරු බලපෑමක් කරන ප්‍රවේශයක්. මෙහි අරමුණ හුදෙක් විභාග සමත් කිරීම විතරක් නෙමේ, ශිෂ්‍යයාගේ ආකල්ප, සාරධර්ම, ලෝකයේ දකින කෝණය සහ පෞරුෂ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම. සොයං අවබෝධය සහ සමාජ වගකීම සහිත පුරවැසියෙකු බිහි කිරීම මේකේ අරමුණ වෙනවා. ශිෂ්‍යයා තමන්ගේ ජීවිතය සහ සමාජ විවේචනාත්මක විශ්ලේෂණය කරමින් සාධනීය වෙනසක් වෙත යොමු වෙනවා. සමාජීය ඥාන නිර්මාණවාදය සහ විවේචනාත්මක අධ්‍යාපන විද්‍යාව මෙයට පදනම වෙනවා. මෙම වගුවෙන් දැක්වෙන්නේ අපි ඉහත කතා කරපු භූමිකා 3 අතර පවතින වෙනස්කම් සහ සමානකම්. සම්ප්‍රේෂණය, ගනුදෙනු සහ පරිණාමනය අතර තිබෙන වෙනස්කම් ඔබට දැන් මේ වගුවෙන් නිරීක්ෂණය වෙනවා. ඒවා අධ්‍යයනය කරලා ඔබට පුළුවන් ගුරුවරයෙක් වශයෙන් පන්ති කාමරයේදී ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියලා අදහසක් ලබා ගන්න. අවසාන වශයෙන් අපි කතා කරමු ගුරුවරයා සුසාධ්‍ය කාරකයෙක් ලෙස සලකන්නේ ඇයි කියලා. නූතන අධ්‍යාපන ප්‍රවණතා තුළ ගුරුවරයා කියන්නේ දැනුම බෙදන්නෙක් විතරක් නෙමෙයි. ගුරුවරයා කියන්නේ සුසාධ්‍ය කාරකයෙක්, පහසුකම් සපයන්නෙක්. මෙහිදී ගුරුවරයාගෙන් ඉටු වෙන්න ඕන ප්‍රධාන කාර්යභාරයන් කිහිපයක් තිබෙනවා. පළමු එක තමයි ඉගෙනුම් පරිසර කළමනාකරණය. විවිධ මට්ටම් වල සිසුන්ට ගැළපෙන පරිදි ඉගෙනුම් උපකරණ සහ තාක්ෂණය සහ අවස්ථාවන් සුසංයෝග කිරීම තමයි මෙහිදී සිද්ධ කරන්න ඕනේ. ඊළඟට ප්‍රත්‍යාවේශී ප්‍රවේශය. ජෝන් ඔලුසේගුන් 2024 ගෙනාපු සංකල්පවලට අනුව ගුරුවරයා නිරන්තරයෙන්ම තමා ඉගැන්වීමේ ක්‍රමවේද දෙස සොයං විවේචනාත්මකව බලලා සිසුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඉගැන්වීම් ක්‍රම හැඩගස්වනු ලබන්න ඕනේ. චාන්ද් සහ පිල්ලේ විසින් 2024 දී පෙන්වා දෙන පරිදි සිසුන් අධෛර්යමත් නොකර ඔවුන්ගේ දුර්වලතා හඳුනා ගැනීම, රූප නැගීම් සහ වාර අවසානයේදී ඔවුන්ගේ සාධනය මැනීමට සංග්‍රහිත ඇගයීම්
නිවැරදිව සුසංයෝග කිරීම තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. මීළඟට මඟ පෙන්වීම ශිෂ්‍යයා තනිව ඉගෙනුම ගොඩනගා ගන්නා තෙක් පසුපසින් හිඳ අවශ්‍ය සහයෝගය ඉඟි සහ දිරිගැන්වීම ලබා දෙන්න ඕනේ. අපි දැන් මේ මාතෘකාව යටතේ අපි මේ කොටස අවසන් කරනවා. ඉතින් අපේ YouTube නාලිකාව Concept by සංකමාලි සබස්ක්‍රයිබ් කරන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.